ඔයාලට තාම තනියම මේකප් එකක් දාගන්න අමාරුද? ඉතින් ඇත්තටම මගේ වීඩියෝස් වලින් මම ඔයාලත් එක්ක ගොඩාක් කතා කරලා තියෙනවා සෙල්ෆ් මේකප් ගැන. ඒවා කරන්නේ කොහොමද? මම පාවිච්චි කරන ප්‍රොඩක්ට්ස් මොනවාද? ඔය දේවල් ගොඩාක් මම ඔයාලත් එක්ක ෂෙයා කරගෙන තියෙනවා මගේ පේජ් එකේ, මගේ YouTube channel එකේ වීඩියෝස් වල. ඒ වුණාට සමහර ඉන්න තාම මේකප් එකක් තනියෙන් දාගන්න යාළුවෝ ටිකක් අමාරුයි. ඒකට හේතුව තමයි ඇත්තටම අපිට මේකප් එකක් දාන විදිහ අපේ වීඩියෝස් වලින් ඔයාලට කියලා දෙන්න පුළුවන්. නමුත් ඔයාලා හරියටම කලර් එකක් තෝරගන්නේ කොහොමද ඔයාලගේ ස්කින් එකට? එතකොට බ්‍රෑන්ඩ්ස් වර්ග මොනවාද? එතකොට තමන්ගේ ස්කින් ටයිප් එක මොකක්ද? ඇත්තටම තමන්ගේ ස්කින් ටයිප් එක ඔයාලා අයිඩෙන්ටිෆයි කරගන්න නැතුව මොන විදිහට මේකප් දැම්මත් කොච්චර කරත් වැඩක් නැහැ. ඒක නිසා ස්කින් එක අයිඩෙන්ටිෆයි කරගෙන හරි ෆවුන්ඩේෂන් එක සිලෙක්ට් කරගෙන හරි මෙතඩ්ස් වලට මේකප් එක ඇප්ලයි කරගෙන ඔන්න ඔය දේවල් හැම එකක්ම හරියටම කම්ප්ලීට් වුණොත් විතරයි ඔයාලට හරියටම කියන්නේ ෆිනිෂ් එක ලස්සන මේකප් එකක් දාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක නිසා කොච්චර වීඩියෝස් බලුවත් සමහරව ඉන්නවා එයාලට තාම හරියට මේකප් එකක් දාගන්න බෑ. ඇත්තටම ඉතින් වීඩියෝස් වලින් මේකප් ඉගෙන ගන්න පුළුවන් නම් ඕනතරම් පිටරට වීඩියෝස් තියෙනවා. දැන් මගේ ඕනේ ඕනතරම් පිටරට වීඩියෝස් ඔයාලත් බලනවා ඇති. ඉතින් ඒ වගේ කොච්චර තිබ්බත් අපිට මේකප් එකක් දාගන්න ගියාම සෑහෙන ප්‍රශ්න ගොඩක් එනවා. ඒකට හේතුව මම අර කලින් කියපු දේවල් තමයි. හරියට ස්කින් එක අයිඩෙන්ටිෆයි කරගෙන අපේ ස්කින් කලර් එක අයිඩෙන්ටිෆයි කරගෙන අපේ ස්කින් එකට ගැලපෙන හරි ප්‍රොඩක්ට්ස් තෝරගෙන ඔන්න හැමදේම හරියටම කරොත් විතර අපිට හරියටම මේකප් එකක් දාගන්න පුළුවන්. දැන් අපි සැලොන් එකකට ගිහිල්ලා මේකප් එක දැම්මොත් සැලොන් එකෙන් ස්කින් එක අඳුරගෙන යාට ගැලපෙන ඒවා තෝරලා එහෙමනේ දාන්නේ. හැබැයි ඉතින් සෙල්ෆ් මේකප් එකකදී නැත්නම් අපි තනියෙන් දාගන්න මේකප් එකකදී අපිට පුළුවන් වෙන්න ඕනේ ඒ දේවල් තනියෙන් කරගන්න. නැත්නම් අපේ ස්කින් එක අයිඩෙන්ටිෆයි කරගෙන අපිට ගැලපෙන ෆවුන්ඩේෂන් කලර් එක සිලෙක්ට් කරගෙන ඒක ඇප්ලයි කරගෙන ඔන්න ඔය හැමදේම අපි තනියෙන් කරගන්න. ඒකට තමයි සෙල්ෆ් මේකප් එක කියලා කියන්නේ. ඉතින් මේ සෙල්ෆ් මේකප් එක ගැන කතා කරනකොට ඔයාලා මගේ වීඩියෝ එක දිගටම ඉන්නවනේ නැත්නම් මගේ වීඩියෝස් දිගටම බලනවා නම් හැමෝම දන්නවා බ්‍රිස්බෙලා ඇකඩමි සෙල්ෆ් මේකප් පාඨමාලාව ගැන. ඉතින් ඇත්තටම වීඩියෝස් වලින් මම ඔයාලට සමහර දේවල් කියලා දෙනවා. නමුත් කෙනාගෙන් කෙනාට මේවා වෙනස් වෙන විදිහ, එතකොට ඔයාලට තියෙන ප්‍රශ්න කතා කරන ඒවා අපි ඔක්කොම කරන්න නම් අපිට මේ විදිහට වීඩියෝස් දාලා බෑ. ඔයාලව එක තැනකට අරගෙන ඊට පස්සේ අපි ඒවා කතා කරනවා. ඉතින් අපේ සෙල්ෆ් මේකප් පාඨමාලාවේ තියෙන විශේෂත්වය තමයි අපි ඔයාලට දවසක් දීලා ඒ දවසට ඔයාලව අපේ WhatsApp group එකට add කරගන්නවා. ඊට පස්සේ අපි වීඩියෝ සීරීස් විදිහට ඔයාලට හැම ලෙසන් එකක්ම දෙනවා. ඉතින් මේ ලෙසන්ස් දෙනකොට ඔයාලා ඒවලින් බලන්න ඕනේ Zoom හරහාවත් එහෙම නෙවෙයි වීඩියෝස් දෙන්නේ. වීඩියෝ සීරීස් එකක් විදිහට ඔයාලට දෙන්නේ කැමති වෙලාවක ඔයාලට ලොග් වෙලා බලන්න පුළුවන්. ඉතින් අනිත් දේ තමයි මේකප් එකක් දාන ගමන් වුණත් නැත්නම් වීඩියෝ එක ඔන් කරගෙන ඒක දිහා බලාගෙන ඔයාලට මේකප් එක දාගන්න පුළුවන්. නැත්නම් ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ඒක ඕනම ටයිම් එකක ඔයාලට කරන්න පුළුවන්. ලයිෆ් ටයිම් ඇක්සස් තියෙන වීඩියෝ එකක් දෙන්නේ ඕනම වෙලාවක කැමති තරමක් ඔයාලට බලන්න පුළුවන්. එකපාරක් බලන්න පුළුවන් එකක් නෙවෙයි ඕනම වෙලාවක බලන්න පුළුවන්. ඉතින් ඒක නිසා ගොඩාක් අය දැනට සිසුන් 500කට අධික පිරිසක් අපේ සෙල්ෆ් මේකප් පාඨමාලාවත් එක්ක එකතු වෙලා සාර්ථකව හදාරලා තියෙනවා. ඉතින් ගොඩාක් දැන් මේ නැකත් මාසෙනේ. ඒ නිසා ගොඩාක් අය මට කියපු දෙයක් තමයි යාලට දැන් බඩු ටික ගත්තාම තනියෙන් වුණත් සැලොන් එකට යන්න නැතුව තමන්ගේ මේකප් එක ලයිට්ලි අනෙකට සමහර වෙලාවට ගියාම හෙවි මේකප් දානවා ක්ලයන්ට්ස්ලා කැමති නැහැ. ඉතින් සමහර කැමති නැහැ. හරිම ලයිට් මේකප් එකකට තමයි කැමති. ඉතින් අපි සෙල්ෆ් මේකප් පාඨමාලාව කරපු ගොඩාක් අය කියපු දෙයක් තමයි යාලට දැන් හරිම සිම්පල් මේකප් එකක් ලස්සනටම තමන්ගේ ස්කින් එකට ගැලපෙන විදිහට තනියම දාගෙන යන්න පුළුවන් කියලා. ඉතින් ඒක නිසා මගේ අරමුණ ඒක තමයි ඔයාලා හැමෝටම තනියෙන් තමන්ගේ මේකප් එක දාගන්න පුළුවන් වෙනවා. මොකද ගෑල්ලමගේ සෙල්ෆ් කොන්ෆිඩන්ස් වැඩි වෙනවා ලස්සනට මේකප් එකක් දාලා. අපිට කෙනෙක් ඉස්සරහට ගිහලා කතා කරන්න හොඳ කොන්ෆිඩන්ට් එකක් ඇති වෙනවා මේකප් එකක් දාලා ඉන්නකොට. ඒක මගේ අත්දැකීම. මට හිතන විදිහ ඉතින් මම හිතනවා අනිත් ගෑල්ලමටත් එහෙම වෙන්නේ නැති. ඉතින් ඒක නිසා හැමදාම ඔයාලට සැලොන් වලට යන්න බෑනේ. නෝමල් මොකක් හරි ෆන්ක්ෂන් එකක් තියෙද්දි තමන් එළියට යද්දි උනත් අපිට එහෙම දාගන්න බෑ. ඉතින් ඔයාලට පුළුවන් ගෙදරදම ඉඳලා තමන්ට ගැලපෙන විදිහට තමන්ගේ මේකප් එක දාගන්න. ඉතින් ඒ නිසා දැන් ගොඩ දෙනෙක් අපෙන් මේ පාඨමාලාව හදාarලා තියෙනවා. ඉතින් අපි අලුත්ම පාඨමාලාවක් පටන් ගන්නවා මේ මාසේ 16 වෙනිදා. නැත්නම් මැයි මාසේ 16 වෙනිදා අපේ තුන්වෙනි බැච් එක අපි පටන් ගන්නවා. ඉතින් ඔයාලට පුළුවන් අපේ තුන්වෙනි බැච් එකට එකතු වෙන්න සෙල්ෆ් මේකප් පාඨමාලාවේ. විශේෂයෙන් කියන්න ඕනේ මේ පාඨමාලාව අපි කලින් නම් ඇත්තටම වෙනම ඉල්ලන වෙලාවට දුන්නා. නමුත් එහෙම වුණාම ඔයාලට මොනවාරි ගැටලුවක් ආවොත් ඒක ගැන කතා කරන්න අපිට ඇත්තටම ටයිම් එකක් නැහැ. ළමයි 100කට අපි වෙනම දුන්නා කියන්නේ ඒ ළමයි 100ගේ ගැටලු අවස්ථා 100කදී මගෙන් අහද්දි මට ඇත්තටම රිප්ලයි කරගන්න අමාරුයි. ඒ නිසා අපි දැන් වෙනම වීඩියෝස් දෙන්නේ නැහැ.
එක දවසක් දාලා ඒ දවසට තමයි වීඩියෝ ටික රිලීස් කරන්නේ. ඉතින් ඒ නිසා මේ මාසේ 16 වෙනිදා ඔයාලට අවස්ථාව තියෙනවා. විශේෂම දේ අපි මේ විදිහට ළමයි එකතු කරලා දෙනකොට ඔයාලට ලොකු ඩිස්කවුන්ට් එකක් එක්ක තමයි මේ වීඩියෝ සීරීස් එක දෙන්නේ. අපේ normal price ඇත්තටම 5000 වලට තමයි අපි මුලින්ම ගියේ. නමුත් දැන් විශාල සිසුන් ප්‍රමාණයක් අපිත් එක්ක එකතු වෙලා ඉන්න හින්දා අපි ප්‍රයිස් එක අඩු කරලා තියෙනවා. රුපියල් 2500ට ඔයාලට මේ සෙල්ෆ් මේකප් පාඨමාලා මිලදී ගන්න පුළුවන්. ඇත්තටම අපි වෙනදට වෙනම මේක සෙපරේට් දුන්නාම අපි 3000 වලට තමයි තිබ්බේ. නමුත් දැන් ඔයාලට 25 වලට 2500 මුදලට මේ වීඩියෝ සීරීස් එක ලබා ගන්න පුළුවන්. මේක ගොඩක් වටිනා අවස්ථාවක්. මොකද මේකදී ඔයාලගේ ස්කින් එක අයිඩෙන්ටිෆයි කරගන්න විදිය, කලර්ස් තෝරගන්න විදිය, ඇප්ලයි කරන විදිය, බ්‍රෑන්ඩ්ස් මොනවද, හැම දෙයක් ගැනම ටෙක්නික්ස් මොනවද, එක ස්කින් එකකින් ස්කින් එකට වෙනස් වෙන ටෙක්නික්ස් මේ හැම දෙයක් ගැනම අපි ඔයාලත් එක්ක මේ පාඨමාලාවේදී කතා කරනවා. ඔයාලා මේ chance එක මිස් කරගන්න එපා. මොකද මේකෙදී අපි normal makeup එකක් දාන විදිය ගැන විතරක් නෙවෙයි, ඔයාලට ස්කින් එක අයිඩෙන්ටිෆයි කරගන්න විදිහ, ඊට පස්සේ makeup brands මොනවාද, normal makeup එකක් නැත්නම් elite වහිද මම දානවා වගේ simple makeup එකක් දාන විදිය, ඊට පස්සේ පාටි මේකප් එකක් දාගන්න විදිහ වගේ මේ හැම දෙයක් ගැනම කතා කරන. ඊට අමතරව හරියටම කොහොමද ඔයාලා මේකප් එකක් රිමූව් කරගන්නේ කියලාත් අපි ඔයාලට කියලා දෙනවා. ඉතින් ඇත්තට මේක සාමාන්‍ය මේකප් එකක් දාන විදිහ උගන්වන පාඨමාලාවක් නෙවෙයි. මේකදී අපි ඔයාලට මේකප් එකකට අවශ්‍ය හැම දෙයක් ගැනම කතා කරනවා. තාමත් ඔයාලා රෙජිස්ටර් වුණේ නැත්නම් දැන් අවස්ථාව තියෙනවා. 16 වෙනිදා හවස 5 වෙනකන් ඔයාලට අපේ පාඨමාලාවට ලියාපදිංචි වෙන්න පුළුවන්. අපේ WhatsApp නම්බර් එකට මෙසේජ් එකක් දාලා ඔයාලට වැඩි විස්තර ලබා ගන්න පුළුවන්. ඇත්තට මේකෙදි විශේෂයෙන් කියන්න ඕනේ මම මේ පාවිච්චි කරන බ්‍රෑන්ඩ්ස් මොනවාද, ඒවා ගත්තේ කොහෙන්ද, හැම දෙයක් ගැනම ඔයාලත් එක්ක ෂෙයා කර ගන්නවා. අනිත් එක තමයි මේ හැම එකක්ම ලංකාවෙන් ගන්න පුළුවන් දේවල්. රටේ ඉඳලා ගේන බඩු නෙවෙයි. මොකද මම දන්නවා ඒවා මෙහි කට්ටියට සමානලාට හොයාගන්න බෑ. ඒ නිසා මේ හැම ප්‍රොඩක්ට් එකක්ම මම මේ යූස් කරන හැම ප්‍රොඩක්ට් එකක්ම මම ලංකාවෙන් ගන්න. ඒවා මෙහෙන් ගන්නත් පුළුවන්. ගන්න තැන් හැම එකක්ම මම ඔයාලට කියලා දෙනවා. ඉතින් ඒ නිසා ඔයාලා කැමති නම් අපේ සෙල්ෆ් මේකප් පාඨමාලාවට එකතු වෙන්න අපේ WhatsApp නම්බර් එකට මෙසේජ් එකක් දාන්න. අපේ WhatsApp නම්බර එක තමයි 0777 437 130. 0777 437 130 කියන අපේ බ්‍රිස්බලා ඇකඩමි WhatsApp නම්බර් එකට මෙසේජ් එකක් දාලා ඔයාලට දැන් රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඉතින් ආයෙත් කියන්නේ සෙල්ෆ් මේකප් පාඨමාලාවට අමතරව අපේ ඇකඩමි එකේ තව ගොඩාක් පාඨමාලාස් තියෙනවා. ඉතින් ඒවා හැමෝටම හැම වෙලේම අපි දෙන්නේ නැහැ. ඩේට් එකක් දාලා අදාළ ළමයි ටික එකතු කරගෙන ඊට පස්සේ ඔයාලගෙන් ගැටලු කතා කරගෙන තමයි අපි ඉස්සරහට යන්නේ. මේකෙත් අපි වීඩියෝ 5ක් ඔයාලට දෙනවා. 5ම එකවර දෙන්නේ නැහැ. එකක් දාලා ඒකේ ප්‍රශ්න කතා කරලා ඊළඟ එකට ගිහිල්ලා ඒකේ ප්‍රශ්න කතා කරලා ඒක නිසා මේක අර කෝස් එකක් විදිහටම ඔයාලට දිගටම යනවා. ඉතින් ඔයාලා කැමති නම් එකතු වෙන්න අපේ WhatsApp නම්බර් එක මම ඔයාලට මතක් කරා. ඒකට මෙසේජ් එකක් දාලා ඔයාලට රෙජිස්ටර් වෙන්න පුළුවන්. මතක තියාගන්න අන්තිම දවස මැයි මාසේ 16 වෙනිදා හවස 5 වෙනකන් විතරයි ඔයාලට රෙජිස්ටර් වෙන්න පුළුවන්.